අද මම ෂෙයා කරගන්නේ හැමෝම ආයෙමත් ගන්න කැමති එයාලට ගොඩාක් මිස් වෙන එක්ස්පීරියන්ස් එකක් ගැන. මම එක්ස්පෙක්ට් කරපු නැති විදිහට මට ඇත්තටම ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වුණා. එතකොට එදා උදේ කියන්නේ වෙනද වගේම තමයි හරිම කලබලකාරී දවස්. ඇටි ටිකට් එක දැක්කද? ඔන්න ළමයි මේ ඉන්නේ අපිව පොඩි කාලේ ඉඳන් ස්කූල් එකට එක්කන් ගියපු ත්‍රිවිල් අංකල් සමරසිංහ අංකල්. අපි ඉතින් අදත් ඉස්කෝලේ යන දවසක් නිසා අංකල්ටම කතා කරගත්තා අපි ඔය ඉස්කෝලේට ගිහිල්ලා දාන්න. සමහර විට මේ ව්ලොග් එක චුට්ටක් විතර දික් වෙන්න පුළුවන්. කොහොම වුණත් අපි වෙනදට යන පාරින්ම තමයි මේ සැරේත් ඉස්කෝල් එකට ගියේ. ඒ කියන්නේ ගොඩාක් අය යන්නේ රිච්මන්ඩ් ගේ ලොකු ගේට් එකෙන්. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් ගියේ පැකුණුගොඩ පැත්තේ තියෙන ෆාම් සයිඩ් එකේ තියෙන ගේට් එකේ. එතනින් යද්දි මෙන්න මේ තැන හම් වෙනවා. ඔයාලා දන්නවා ඇති රිච්මන්ඩ් එකට හරි රිපන් එකට හරි යන කෙනෙක් නම් ඔයා දන්නවා ඇති අනිවාර්යෙන් එතන ඩේන්ජරස් ප්ලේස් එකක්. ඒ වගේම එතන හිටිය සීයා කෙනෙක් හරිම හොඳයි. ඒ සීයා ගොඩාක් ඇක්සිඩන්ට්ස් ළමයින්ගේ ස්කූල් අරින වෙලාවට සහ ස්කෝල පටන් ගන්න වෙලාවට එයා එතනින් ඉඳන් ගොඩාක් ළමයින්ගේ ඒ වගේම දෙමාපියන්ගේ ජීවිත බේරපු කෙනෙක්. එයා ඇත්තටම දැන් ජීවතුන් අතර නැහැ. නැති වුණත් එතනින් යන හැම මොහොතකම ඒ සීයා අපිට හැම රිච්මන්ඩ් රිපන් ළමයෙක්ටම මතක් වෙනවා කියන්න මම අනිවාර්යෙන් දන්නවා. අපි ඉස්සර යද්දී සාමාන්‍යයෙන් මේ පැත්ත ටිකක් කැලේ වගේ තිබ්බේ. දැන් නම් හොඳටම ගෙවල් හැදිලා පාරවල් හොඳටම හැදිලා තිබ්බා. මේ පාර අපි ගියේ අන්න අර හරියේ. මෙන්න මේ පැත්තෙන් ගියේ. කොහෙන් පොඩි නෑ මෙන්න මේතන පොඩි පාලමක් තිබ්බා. මතක නෑ හා පැත්තට පයින්. මේ හදලා. අපි ගියේ ගල් මුල් උඩින් පැන මේ වැස්ස දවසට සපත්තු දෙක ඇතුලේ වතුර විල්ලා තමයි ආවේ. මෙන්න මේ හරියෙන් පොඩි ලෑල්ලක් දාලා තිබ්බ කාණුවක් උඩින් පැනලා ඉන්න. යන්නේ ඒක චෙක් කරනකොට බලන්න අපි ටිකට් දෙන්න. මෙහෙට එන්න පුතේ. ඔන්න ඉතින් අපි ටිකට් එකක් අරගෙන ස්කූල් එකට ආවා. අපිට ස්කූල් එකට යුනිෆෝම් එකෙන් වගේම ස්කූල් එකෙන් ප්‍රින්ට් කරපු අලුත් ෂර්ට් එකෙන් උනත් බෑක් ටු ස්කූල් එකට එන්න පුළුවන් වුණා. ඒ වුණාට යුනිෆෝම් එක අඳින්න තියෙන ආසාවට මම නම් ආවේ ගවුම් එක. ඉංගී මායා. එතකොට මේ ඉන්නේ අපේ රංග ටීචර්. හරිම ආදරණීය ටීචර් කෙනෙක්. එතකොට මේ මම ඔයාලට පෙන්නන්නේ අපේ ප්‍රයිමරි එක. දැන් ගොඩාක් වෙලාවට ප්‍රයිමරි එක අපේ තියෙන ගොඩාක් පරණ බිල්ඩින් අපේ ස්කූල් එකේ තියෙන්නේ. අපේ ස්කූල් එක තමයි පරණම ස්කෝලේ. එතකොට ඒක ආය අලුතින් බිල්ඩින් හදනවා. මේ ඔක්කොම කඩලා දාලා තමයි තියෙන්නේ. මම මේවලට පෙන්නන්නේ මම ඉඳපු ක්ලාසස් ටික. මම මුලින්ම ආවේ එක B එකට. ඊට පස්සේ මම ආයේ මාව උඩට මම මේ කාලෙකින් තමයි බෙරයක් ඇල්ලුවේ. මොකද මම ඩාන්සින් කරා වුණාට මම බෑන්ඩ් එකේ නම් ඉඳලා නැහැ. මම ස්කූල් එකේ ගේම්ස් කැප්ටන් නේ. එතකොට මම ගොඩාක්ම ඇත්ලටික් සයිඩ් එකේ ඉඳලා මේ හොඳට ඩාන්සින් කරපු ළමයෙක් වේ. හොඳට ඩාන්සින් කරන ළමයෙක්. තාමත් කරන්නේ ඩාන්සින්. රංග ටීචර් ඇබාලෙන් තමයි දැන් ඇඳලා. එතකොට මේ මට හම්බෙලා කතා කරන්නේ අලුත් ගේම්ස් කැප්ටන් සහ වයිස් ගේම්ස් කැප්ටන්. එයාලා මට කියනවා අක්කේ මම තමයි මේ පාර ගේම්ස් වයිස් ගේම්ස් කියලා. කොහොමවත් යාළුවෝ මාගේ ඒ වීකටසත් වීඩියෝ කළා. ඇවිත් පන්සිල් සමාදන් වෙලා මැදනුත් කතා කරලා හැම දෙයකටම පස්සේ තමයි අපි ආසම හොඳම කොටස තිබ්බේ බලන්න.
ඔයාලගෙත් හිටියද උදේට එක්සර්සයිස් කරන වෙලාවට කලන්ත දැදලා වැටෙන යාළුවෝ එහෙම අපේ එකේ නම් ගොඩාක් හිටියා. ඇත්තටම මේක කරද්දී අපිට ගොඩාක් මෙමරිස් මතක් වුණා. මම නම් ඉස්සර කරන්නේ ඉස්සරයි මං ගේම්ස් කැප්ටන් නිසා මං කරන්නේ ගොඩක් වෙලාවට ඉස්සරහා ඉඳන් හැමෝටම වෙන්න ඔක එක්සර්සයිස් එක කරන එක. අනිත් මෙමරිස්ලා ඔන්න ඊට පස්සේ අපිව ක්ලාසස් වලට යවුවා. ක්ලාස් එකට ගියපු ගමන් අපි මොකද කරේ? ඔන්න ඊට පස්සේ අපි කැන්ටිමට ගිහින් පොර කාලා ගත්තා කිරි පැකට් 3ක්. ඉස්සර නම් අපි ගන්නේ උණුදු වඩේ එකයි කිරි පැකට් එකයි. එහෙම නැත්නම් සෝයා බන් එකයි කිරි පැකට් එකයි. සෝයා බන් මං හිතන්නේ දැන් නෑ. ඒක තිබ්බේ ඉස්සර ඒක ඇතුලේ තිබ්බේ ෆිලින් එකට තිබ්බේ සෝයා මීට් දාලා තමයි අර රෝල් එක වගේමයි. ඒක මාර රසයි හැබැයි. ඔන්න ඊළඟට අපිට ආයෙමත් හෝල් එකට එන්න කියලා එක එක බැචස් වලින් තමන්ගේ දක්ෂතා පර්ෆෝම් කරා. කියන්නේ සමහර ඉදියනේ ඉස්කෝලේ යන කාලේ ඩාන්සින්, ඩ්‍රාමා ඒ වගේ මික්ස් කරපු ළමයි. එතකොට එයාලගේ දක්ෂතා ස්ටේජ් එකේදී පර්ෆෝම් කරා. ඒ වගේමයි ඊට පස්සේ අපිට ලන්ච් එක දුන්නා. ලන්ච් එකෙන් පස්සේ අපිට DJ පාටි එකක් තිබ්බා. ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා මේ වගේ back to school එකක් ඕගනයිස් කරපු එක සම්බන්ධයෙන්. මේකට ගොඩාක් දෙනෙක් මහන්සි වුණා. ඒකෙ හින්දා මම මේක අවස්ථාවක් කරගන්නවා. මේක හොඳට ඕගනයිස් කරපු සියලු දෙනාටම ගොඩාක් පිං. ඒ වගේම ගොඩාක් ස්තුතියි. මේකට එන්න බැරි වුණු අයත් ඉන්නවා නම් ඔන්න මං ඔයාලා වෙනුවෙන් මේක ෂෙයා කරගත්තා. ඉතින් අනිවාර්යෙන් ඊළඟ පාරවල් ඕගනයිස් කරොත් ආයෙම back to school එකක්. එහෙම නැත්නම් young ඉස්කෝලේ අනිවාර්යෙන් ඔයාලා සහභාගී වෙයි කියලා විශ්වාස කරනවා. ගිහින් එන්නම්. බයි.